විලේජ් ලිවිං ආර්ට්ස් නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. වෙනදා වගේම ගම්මාන ආශ්‍රිතව තිබෙන සාක සතුන්ගේ චර්යා රටා මිනිසුන්ගේ චර්යා රටා ඉදිරිපත් කිරීමට කටයුතු කරන අපගේ YouTube නාලිකාව අදත් ඉතාමත් වටිනා සාකයක තොරතුරු ඔබත් සමග බෙදා ගන්නට හිතුවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ පාවට්ටා එහෙමත් නැත්නම් වාසක යනුවෙන් ආයුර්වේදයේ හඳුන්වන ශාකය සම්බන්ධව. ඉතින් මේ ශාකය පිළිබඳව කතා කරනකොට ලංකාව පුරා බහුව්‍යාප්තියක් දරන මේ ශාකය පඳුරක් ලෙස වර්ධනය වෙනවා. මෙය මීටර 2ක් 4ක් අතර ප්‍රමාණයට උසට වැඩෙන පඳුරක් වන අතර සදාහරිත පඳුරු ශාකයක් විදිහට තමා හඳුනාගන්නේ. මල්ගත් විට විශේෂයෙන්ම පොකුරු වශයෙන් හටගන්නා සුදු පැහැති මල් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. කොළගත් විට දිගටි කොළ පැහැයෙන් යුක්ත සාමාන්‍ය පත්‍රයක් සෙන්ටිමීටර 11 සිට 35 දක්වා පරතරයට වර්ධනය වෙනවා. ඉතින් මේ පාවට්ටා කියන ශාකයේ පංචාංගයම විශේෂයෙන්ම ආයුර්වේදය තුළ ඖෂධ සඳහා භාවිතා කිරීම දකින්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම මුල්, පොතු, කොළ, මල්, ගෙඩි, කඳ මේ සියල්ලම බොහෝ වෙලාවට ආයුර්වේදයේ නොයෙකුත් ඖෂධ සඳහා භාවිතා කිරීම අපට දැක ගන්නට පුළුවන්. විශේෂයෙන්ම අතිසාරය, ප්‍රවාහිකා, මූත්‍රාඩස්ය, මූත්‍රාදහය, පිත්ත ප්‍රමේහ, හෘද රෝග, රක්ත පිත්ත, රක්තාර්ශස්, රක්ත පර්ධර ඇතුළු රක්තජ රෝග, ඇදුම ඇතුළු ශ්වසන රෝග, ආම වාතය හෙවත් ආතරයිටිස්, වනස්රෝත, කුෂ්ඨ, ගුදකිල, පණු රෝග, චර්ම රෝග ආදී රෝග අවස්ථා බොහෝමයකට ප්‍රතිකාර කිරීම සඳහා පාවට්ටා ශාකයේ කොළ, පොතු, මුල්, මල්, නැටි යන මේ පංචාංගයම භාවිතා කරනු දැක ගන්නට පුළුවන්කම තිබෙනවා. පාවට්ටා විශේෂයෙන්ම කුෂ්ඨ සහ විෂ බීජ නසන ඒ වගේම හෘදයට හිතකර, රුධිරය පිරිසිදු කරන, සෙම පහ කරන, ශ්වසනය පහසු කරන ගුණාංගයන්ගෙන් සමන්විත ශාකයක් විදිහට තමා ආයුර්වේදය හඳුනාගන්නේ. ආයුර්වේදයට අනුව වාසාවලේහ, වාසාරිෂ්ඨ, වාසාපානය, වාසක පැණිය, වාසක රිතය ආදිය පාවට්ටා යොදාගෙන නිපදවන ඖෂධ විදිහට හඳුනා ගන්නවා. විශේෂයෙන්ම පාවට්ටා පෙනහළු රෝග බොහෝමයකට සුවය සලසන ඔසුවක් විදිහට තමා අපි හඳුනාගන්නේ. විශේෂයෙන්ම පාවට්ටා මල් කැකුළු මඳක් වියලා උණු වතුරට මිශ්‍ර කර බීම පෙනහළු ආශ්‍රිත රෝග සඳහා ඉතාමත් ගුණදායක විදිහට ආයුර්වේදය දක්වනවා. එය අධික සෙම නැති කිරීමටත්, කැස්ස, ඇදුම, උගුරේ වේදනා නැති කිරීමටත් උපකාරී වෙනවා. ඒ වගේම ඇදුම රෝගීන්ට පාවට්ටා ඉස්මගෙන සූදුරු, ඉඟුරු, රතු ලූණු යුස මිශ්‍ර කර හොඳින් ලිපේ තබා කකාරා එය පදමට ආපසු ලිපෙන් බා නිවුනට පසුව බෝතලයකට දමා දිනපතා උදේ හවස තේ හැඳි 2 බැගින් පානය කිරීම උචිතයි. මෙම වාසාව ලේහ නම් ඖෂධය කැස්ස, පීනස, සෙම වැනි පෙනහළු ආශ්‍රිත හටගන්නා සෑම රෝගයකටම ගුණදායක විදිහට
ආයුර්වේදය දක්වනවා. එසේම කැස්ස, සෙම්පතිශ්‍යාව, සෙම, පීනස, ඇදුම වැනි රෝග සුව කිරීමට පාවට්ටා පැණිය නැත්නම් වාසක පැණිය ඉතාම යෝග්‍යයි. පාවට්ටා පංචාංගයම සමානවගෙන වතුර පත 4ක් දමා එකක් වන විදිහට සිඳ පසුව හොඳින් පෙරා සීනි ඇති පදමට එක් කර පැණි ආකාරයට සාදාගත යුතුය. පසුව එම පැණිය නිවුණු විට වාතාශ්‍රය නොයන ලෙස වාජනයකට දමා වසා තැබීම සිද්ධ කළ යුතුය. මේ පැණියට තමයි අපි කියන්නේ වාසක පැණිය කියලා. ඒ වගේම පාවට්ටා කොළ ස්වල්පයක්ගෙන හොඳින් කපා එයට අරලු මුද්‍රප්පලම් ග්‍රෑම් 20 බැගින් මිශ්‍ර කර මුට්ටියකට දමා ගන්න. ඉන්පසුව එයට වතුර පත 8ක් මිශ්‍ර කර එම පත 8 එක පතක් වනතුරු සිඳවා ගන්න ඕන. ඊට පස්සේ සීනි, මීපැණි හෝ සූකිරි ස්වල්පයක් දමා උදේ සවස පත භාගය බැගින් පානය කිරීමෙන් විශේෂයෙන්ම පෙනහළු ආශ්‍රිත රෝගයන්ට ඉතාමත් ගුණදායක වෙනවා. ඒ වගේම ආම වාතය නිසා හටගත් සන්ධි ඉදිමුමට පාවට්ටා කොළ වලින් තැවීම අපිට සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කුෂ්ඨවලට පාවට්ටා කොළ අමුකහ සමග අඹරා ආලේප කිරීමෙන් ශරීරයේ තිබෙන කුෂ්ඨ දද සුව කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෝත්‍රා දාහය, මෝත්‍රා අඩස්සිය ආදීදී පාවට්ටා මල් චූර්ණය එහෙම නැත්නම් ක්වාතය එසේ නොමැතිනම් පංචාංගයෙන් සැකසූ ක්වාතය පානය කිරීම සුදුසුයි. මෝත්‍රා අඩස්සිය ආදිය සඳහා. ඒ වගේම රත් පිත් සෙංගමාලය, අම්ල පිත්ත හෙවත් ગેස්ට්‍රයිටිස් රෝගයට පාවට්ටා කසාය මීපැණි හෝ සීනි සමග බීමට දීමත් ඉතාමත් සුදුසුයි. පාවට්ටා කසාය මීපැණි සමග බීම සාමාන්‍ය කැස්සට ගුණදායක විදිහට දක්වනවා. ඒ කියන්නේ ඔබට සාමාන්‍යයෙන් කැස්සක් ආ විට පාවට්ටා කසායක් තම්බා මීපැණි සමග මිශ්‍ර කර බීමෙන් ඇසුව කර ගන්නට පුළුවන්. ඒ වගේම කල්ගත වූ කැස්සට පාල ඉස්ම රැගෙන එයට ඉඟුරු ඉස්ම මීපැණි මිශ්‍ර කර බීමට දීම ඊටාම සුදුසුයි. වරකට තේ හැඳි 2 බැගින් උදේ හවස දින 8ක් පානය කිරීමෙන් ඔබට කල්ගත වූ කැස්ස සුවපත් කර ගන්නටත් පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අංශභාගය රෝගයට දෙන මහා දළු අනුපානයට මේ පාවට්ටා කොළත් එකතු කරගන්න බව ආයුර්වේදය දක්වනවා. ඒ වගේම හන්දිපත්ති දිමීම, තුනති අමාරුව, හන්දි වේදනා ආදී රෝගවලදී පාවට්ටා කොළ හොඳින් අඹරා එය සංදි වේදනා ඇති ස්ථානවල ආලේප කිරීමෙන් සුවයක් ලබා ගන්නටත් පුළුවන්කම තිබෙනවා. ඒ වගේම වාත වේදනාවලදී පාවට්ටා කොළ පොට්ටනියේ තම්බා මද රස්ණයට පිට තැවීම සිද්ධ කළ යුතුයි. ඒ තුලින් සහනයක් ලබා ගන්නත් පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මේ පාවට්ටා කොළ විශේෂයෙන්ම අපේ රටේ අතීතයේ දෛනික කෑම වේලට එක්හසු කර ගැනීමක් සිද්ධ කරලා තියෙනවා. විශේෂයෙන්ම මීමුර වගේ පළාත්වල කුරක්කම් පිට්ටු සමග පාවට්ටා දළු ව්‍යංජනයක් ආහාරයට ගැනීම සිද්ධ කරනවා. ඔවුන් පාවට්ටා ව්‍යංජනයක් විදිහට සකස් කර ගන්නවා. ඒ වගේම දකුණු පළාතේ විශේෂයෙන්ම පාවට්ටා කොළ අරගෙන මැටි භාජනයකට දාලා ඊට සියඹලා කොළ ටිකක් දමලා තම්බා ගැනීම සිද්ධ කරනවා. තම්බලා සියඹලා කොළ ටික අයින් කරලා පාවට්ටා කොළ ටික බේරලා ඒ පාවට්ටා කොළ වලින් ව්‍යංජනයක් සකස් කරගෙන ආහාරයට ගැනීම සිද්ධ කරනවා. මේ ආහාරය නැත්තම් දකුණු පළාතේ සකස් කරන මේ පාවට්ටා ව්‍යංජනය ඔවුන් සලකන්නේ
අතීතයේ පැවති රාජභෝජන වලින් එකක් විදිහට. ඒ තරම් මේ පාවට්ටා ශාකයට පාවට්ටා වලින් හදන ව්‍යංජනයට ගරු කිරීමක් දකුණු පළාත තුළ සිද්ධ වෙනවා රාජභෝජනයකට සමාන කිරීම තුළින්. ඒ වගේම පාවට්ටා අපිට තවත් ප්‍රයෝජන රාශියක් ඉටු කර දෙනවා. විශේෂයෙන්ම පලිබෝධනාශකයක් විදිහට අතීතයේ ගැමි ජනතාව පාවට්ටා පාවිච්චි කරලා තියෙනවා. විශේෂයෙන්ම Tamanගේ කුඹුරේ වතුර එන ඇල දෙපස පාවට්ටා රෝපණය කිරීමට ගැමියෝ කටයුතු කරලා තියෙනවා. එකෙන් ඔවුන් බලාපොරොත්තු වන විශේෂයෙන්ම පාවට්ටාවල තියෙන අර විස බීජනාශක ගුණය නිසා මේ ජලයත් සමග ඒ විස බීජනාශක එකතු වෙලා කුඹුරේ තියෙන පලිබෝධ විනාශ වෙනවායි කියන විශ්වාසය ඔවුන් තුළ තිබිලා තියෙනවා. ඒ අනුව තමයි ඔය කුඹුර ආශ්‍රිතව පාවට්ටා බගා කිරීම නැත්නම් රෝපණය කිරීම ඔවුන් සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම පාවට්ටා, දොම්කොළ, අනෝදා ඇට ආදිය එකට කොටලා යුස අරගෙන ඒවා ශාක මතට ආදියට ඉසීම තුළින් ස්වාභාවික පලිබෝධකයක් ලෙස කටයුතු කරනවායි කියලා අතීතයේ ගැමියෝ විශ්වාස කරලා තියෙනවා. ඒ නිසා පලිබෝධකයක් විදිහට මේ ක්‍රමවේදය ඔස්සේ ගැමියෝ Tamanගේ වගාවන් ආරක්ෂා කර ගැනීමට කටයුතු සිද්ධ කරලා තියෙනවා පාවට්ටා කුල ආශ්‍රයෙන්. එසේම දුම්කල වෙනුවට අපට පාවට්ටා කොළ වේලලා අරගෙන ඒවා බුලත් පිටස් සමග යොදා ගැනීමට පුළුවන්කම තියෙනවා. ඒ වගේම පාවට්ටා කොළ වේලලා ඒ තුලින් ධූමපානයන් එහෙමත් නැත්නම් දුම්පානය සඳහා බීඩි වගේ නැත්නම් සුරුට්ටු වගේ සකස් කර ගැනීමටත් අතීත ගැමියෝ කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ පාවට්ටා කියලා කියන්නේ විශේෂයෙන්ම ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සුව කිරීම සඳහා අතීතයේ භාවිතා කරපු සෙම් රෝග නාශක ගුණයෙන් යුක්ත ශාකයක් විදිහට අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම විස බීජ නාශක ගුණයෙන් යුක්තයි. ඒ නිසා තමයි මේ පාවට්ටා අර කහත් එක්ක එහෙම අබරලා දද කුෂ්ඨ තියෙන තැන්වල ආලේප කිරීම සිද්ධ කළේ. ඒ තුලින් විශේෂයෙන්ම විස බීජ නැසීමක් බලාපොරොත්තු වෙලා තියෙනවා. ඒ නිසා මේ ගැමි සමාජය තුළ විස බීජ හරණය කරන ගස් අතර විශේෂයෙන්ම අපි දන්නවා කහ, කොහොඹ වගේ ගස් අතර මේ පාවට්ටා වලට සුවිශේෂී තැනක් අතීතයේ තුලදී ලබා දීලා තියෙනවා. ඉතින් මේ විදිහට පාවට්ටා කියලා කියන්නේ විශේෂයෙන්ම ගම්මානාශ්‍රිතව ගැමි ජනතාවගේ ජීවිතයත් එක්ක බද්ධ වුණ ශාකයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ශ්වසන රෝග වැළැක්වීම ආදී හේතු කාරණා රාශියක් නිසා. ඉතින් අද අපි විශේෂයෙන්ම විලේජ් ලිවිං ආර්ට්ස් නාලිකාව තුළින් ඔබව දැනුම්වත් කළේ පාවට්ටා කියන මේ ශාකය සම්බන්ධව. ඉතින් පාවට්ටා නැත්නම් වාසක කියන මේ ශාකය පිළිබඳව ඔබ නොදන්නා කරුණු රාශියක් දැක් ගන්නට ලැබෙන්නට ඇතැයි විශ්වාස කරනවා. ඉතින් මේ වගේ ගම්මාන ආශ්‍රිතව තිබෙන ශාක, සතුන්ගේ චර්යා රටා, මිනිසුන්ගේ චර්යා රටා ආදිය පිළිබඳව නිරන්තරයෙන් දැනුම්වත් වීම සඳහා අපගේ විලේජ් ලිවිං ආර්ට්ස් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා අපි සමග එකතු වෙන්න කියලා ප්‍රේක්ෂක ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඔබගේ අගය කිරීම නිරන්තරයෙන්ම අප දිරිමත් වීමට හේතුවක් වෙනවා. ඉතින් ඔබගේ අගය කිරීම මැද මේ YouTube නාලිකාව තවත් කරුණු ඔබව දැනුවත් කරන්නට ලහි ලහියේ සෝදානම් සිටිනවා. ඉතින් අප සමග එක්කෝ ඔබට බෙහෙවින්ම ස්තුතියි.